පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාර නියෝජනය කරමින් ඒ කැඳවුම්කරු අතිපූජ්‍ය මාදුලාවේ සෝභිත ස්වාමින් වහන්සේ ඊටාම නමස්කාර පූර්වක පිළිගන්න අපේ හාමුදුරනේ පුළුවන් වේවිද පිවිතුරු හෙටක් හෙට දවසේදී උදා කරන්නට වහන්සේ හිතන විදියට. මේ ලෝකේ බැරි දෙයක් නෑ වුණ මිනිස්සුන්ට ඕන දෙයක් ජය ගන්න පුළුවන්. නිසා අපි බරපතල ඉස්සරහට තියෙනවා මේක අපේ රට අපිට පිවිතුරු හෙටක් උදා කරගන්න පුළුවන්. සාධාරණ සමාජයක් හදාගන්න අපිට පුළුවන් වෙයි. ඒක අපි කරන්න ඕන. මුලින්ම අදහස් දැක්වීමේ අවස්ථාව සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේට. අද ජනාධිපති මැතිවරණයක් නැවතෙනවා. මේ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කළ යුතුයි කියලා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දවස් ඉඳලම දැඩි විරෝධයක් ආවා. එදා ඒ විරෝධයේ නායකත්වයේ ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒ වගේම එදා පාර්ලිමේන්තුවෙන් බැහැරව සියලුම වාමාංශික නායකයෝ හයිට් පිටියට රැස් වෙලා මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන ආදීනව මීට අවුරුදු 35කට පෙර දැක්කා. එතෙන්දී අපි හැමදෙනාම එදාමින් අදත් ගරු කරන ආචාර්ය එන්.එම්. පෙර මහත්මයා මේ පිළිබඳව පොත් ලිව්වා, පත්‍රවලට ලිව්වා. ඒ වගේම කොලින්ගා සිල්ල මැතිතුමා කවදත් ලස්සනට කතා කරන කෙනෙක්. එතුමා අන්තිමට මේක වෙනස් කරන්නම බැරි නම් එතුමා එක ඡේදයක් එකතු කරන්නයි කිව්වා. බැරි වෙලාවත් මේ ඉන්න ජනාධිපතිවරයාට පිස්සු හැදුනොත් මේ පිස්සව එලවන්න වගන්තියක් දාලා තිබ්බොත් හොඳයි. අඩු ගන්න ඒ වගන්තියවත් මේකට ඇතුල් කරලා තියන්න කියලා කොලින්ගා සිල්ල මහත්මයා කිව්වා. ඒ වගේදී එදා මේ අරගලයේදී වාසුදේව නානායක්කාර මහත්තයා මට මතකයි රිමන්ඩ් කළා. වික්‍රමබාහු මහත්මයාගේ රැකියාවත් අහිමි වුණා. විශාල විරෝධයක් මත වුණා මේකට විරුද්ධව. ආරම්භයේදීම. ඊට පස්සේ මේ විරෝධය දිගටම පවත්වාගෙන ආව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපේ වර්තමාන ජනාධිපතිතුමා කොළඹ ඉඳලා කතරගමට පයින් ගියේ මොකක්ද ඉල්ලුවේ? පළවෙනි ඉල්ලුවේ මොකද්ද? විධායක ජනාධිපතිකම අහෝසි කරනවා. එතකොට එතුමාගේ මහින්ද චින්තනයේ ඒකේ තියෙනවා විධායක ජනාධිපතිය මම ප්‍රථම දුර කාලයේදී අහෝසි කරනවා. එතුමා අපේ ජනතා උත්තරමුණේ අනුර මහත්මයාත් ඉන්නවා මතක ඇති ඔබතුමලත් එක්ක විසමක් අසස් කළා. ඒ කිවිසුමේ තියෙනවා විධායක ජනාධිපතිය මම අහෝසි කරනවා. එතකොට අපේ චම්පි රණවහත් ඔබතුමන්ලත් එක්කත් අස්සම් කළා. දදා මාලිගාව ගමන් මතක මම විධායක ජනාධිපති අහෝසි කරනවා. ඒ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොරොන්දු. දැන් මේ සියල්ලෝම එකට එකතු වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සියලු වාමාංශික පක්ෂවල රජයක් කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සමසමාජ පක්ෂය ඇතුළු. දැන් තුනෙන් දෙකේ බලයක් තියෙනවා. මේ වගේ හොඳ වෙලාවක් එළඹෙන්නේ නැහැ මේක වෙනස් කරගන්න. ඒ නිසා හොඳ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕන. අවු වැටිච්ච වෙලාවේ වී ටික දම් වේල ගන්න ඕන. දැන් මේ වෙලාව හොඳින් තමයි සාධාරණ සමාජයක් උදෙසා වූ මේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරලා අපි රජයට බල කර හිටියා. දැන් මේ පොරොන්දු වෙච්ච වැඩ ඉෂ්ට කරන්න කියලා. දැන් මේ දවස්වල කතන්දරයක් තියෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම යනු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මේකේ ඉන්නේ NGO කාරයෝ. NGO කාරයෝ තමයි මට දීපු සල්ලි ගාන තීව්‍රව ප්‍රකාශ කරලා මට ඩොලර් මෙච්චර හම්බුව ඩොලර් කාක්කෝ. දැන් මෙතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඊ අගමැතිතුමා කියනවා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේ විධායක ජනාධිපති අහෝසි කිරීම. ඒක මැතිනිට අහු වෙනවා. මහින්ද ජනාධිපතිට අහු වෙනවා. මේ සියල්ලෝම මේ ජාත්‍යන්තර කුමන්ත්‍රේ ඒ කාලේ පටන් ගන්න තියෙන්නේ. එන මේක මහා අරුම පුදුම කතාවක්.